Hello guys, welcome to Chamath Kimmani YouTube channel. අද ඔයගොල්ලෝ බලන්න ඇති මොකද්ද මේ අලුත් දේ කියලා. ඇත්තටම මේ ඇවිල්ලා අපි මාළගම අපේක්ෂා රෝල්ට දීපු තැඹිලි පරිත්‍යාගයක්. ඇත්තටම අපි කිව්වට මේක සංවිධානය කරේ මගේ කසින් අයියාගේ වැඩපොලෙන්. ඔව් ඇත්තටම ඒගොල්ලේ කමිටි එක ගැන මම ඉස්සෙල්ලාම කියන්න ඕනේ. ඉතින් ඒගොල්ලේ කමිටි එක තමයි කොළොන්නාව තෙල් පිරවුම් සේවක සුබසාධක සංගමය. මේගොල්ලා ෆස්ට් ටයිම් තමයි මේ වගේ වැඩක් කරේ. ඉතින් මටත් අඬ ගැව්වා වීඩියෝ එකක් පුළුවන් නම් කරන්න කියලා. ඇත්තටම ආදිම ආසාවෙන් ගිය ගමනක්. ඉස්සෙල්ලා මේගොල්ලෝ කරේ පරිත්‍යාගයේ තියෙන දවසට කලින් දවසේ රෑ සියලුම තැඹිලි ටික ඕදලා කරලා ඒ වගේම තමයි ආමුදුවරු දෙනමක් වඩම්මලා පිරිත් කියලා ඊට පස්සේ තමයි ඒගොල්ලා ලෝරි වලට තැඹිලි ටික පටව ගත්තේ. ඉතින් ඊට පස්සේ දවසේ උදෙන්ම තමයි ඒගොල්ලා ගියේ මාළගම අපේක්ෂා රෝහලට. Tatiyampi sanghang saranang උදෙන්ම මාළගම අපේක්ෂා රෝහලට තැඹිලි ටිකක් අරගෙන ඇවිල්ලා යාළුවෝ ටික ඔක්කොම එකතු වෙලා තැඹිලි ටික කැපුවා. කපලා භාජන වලට දාගෙන ඒ වාට්ටු වලට කට්ටිය ගිහිල්ලා දුන්නා. ඉතින් ඇත්තටම මාළම ලස්සන වැඩක්. මම ෆස්ට් ටයිම් තමයි මේ වගේ වැඩකට සහභාගී වුණේ. ඒ අයියලාගේ තිබ්බ සහයෝගය දකින්න ඕනේ. ඒක මාළම ලස්සනයි මේ අවස්ථාවට. ඒ වගේම තමයි ඒ වැඩ කරන අයියලාගේ ෆැමිලි එකේ කට්ටියත් මේකට සම්බන්ධ වෙලා හිටියා. ඉතින් ඒ වගේම තමයි ඇත්තටම මට වැදගත්ම දේ කියන්න බැරි වුණා. ඉතින් සාමාන්‍යයෙන් මාළගම අපේක්ෂා රෝහලට තැඹිලි ගෙඩි 1500ක වගේ ප්‍රමාණයක් තමයි අවශ්‍ය වන්නේ. ඉතින් ඒත් මෙතනදී තැඹිලි ගෙඩි 3000කට වැඩි ප්‍රමාණයක් මේගොල්ලෝ අද ගෙනිල්ලා තිබ්බා. තව දෙයක් කියන්න ඕනේ මාළගම අපේක්ෂා රෝහලට හෙඩ්ඩු බලන්න පැමිණි සියලුම දෙනාටත් මේ අවස්ථාවේදී තැඹිලි බොන්න පුළුවන් වුණා. ඉතින් මේ වගේ දෙයක් සංවිධානය කරපු ඒ සියලුම අයියලා මාමලාට මම මේ අවස්ථාවේදී ස්තුති කරන්න ඕනේ. කොළොන්නාව තෙල් පිරවුම් සේවක සුබසාධක සංගමය වෙනුවෙන් මූල්‍යමය ආධාර කීපයකුත් එම අවස්ථාවේදී සිදු කරා. තව ලස්සන හොඳ දෙයක් වුණා. ඒ තමයි ඒ කපපු සියලුම තැඹිලි ලෙලි ටික කසලංගනයක් වෙත ඒගොල්ලම ගිහිල්ලා බෑර කරලා තිබ්බා. ඉතින් ඇත්තටම මට ඒ අවස්ථාවේ සහභාගී වෙන්න නොහැකි වුණත් මට ඡායාරූප කීපයක් හම්බුණා. ඉතින් ඇත්තටම මේ තුනත් මම මේකට දාන්න හිතුවා. මොකද ඒ වගේ දෙයක් මම කවදාවත් දැකලා තිබ්බේ නැහැ. ඇත්තටම මේ වගේ දෙයක් කරපු සියලුම ඒ කොළොන්නාව තෙල් පිරවුම් සේවක සුබසාධක සංගමේ සියලුම අයට මම මගේ ගෞරවය පුද කරනවා. මේ වගේ ලස්සන
පුරාතන කර්තව්‍යයන් සියලුම දෙනාට කරන්න පුළුවන් වෙන්න කියලා ඇත්තටම මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි අපේ ගයන් අයියා සියලුම සේවකයන් සහ ඒ සඳහා සහභාගී වෙච්ච ෆැමිලි වෙනුවෙන් ස්තුතිය පුදු කරා. ඉතින් ඒ අවස්ථාව තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. මේ අවස්ථාවේ අපි සහභාගී වෙලා ඉන්නේ උදාාරතර පින්කමකට අපේක්ෂාරවාලේ දරු දැරියන් වෙනුවෙන් ඒ වගේම නේවාසික රෝගීන් වෙනුවෙන් ෆැමිලි ලබා දීමේ පින්කම් වෙනුවෙන් සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල් ලිමිටඩ් ආයතනය සේවක මාතුන් ලෙස අපි මේ අවස්ථාවේ සහභාගී වෙලා ඉන්නවා. එම උදාාරතර පින්කම සාක්ෂාත් කරගන්නට අපට සහයෝගය ලබා දුන් මුලින්ම අපි කියන්න ඕනේ මෙම උදාාරතර පින්කමට යෝජනා විදිහට අරගෙන ආවේ අපේ ධනුෂ්ක සහෝදරයා. එතුමන්ගේ යෝජනාවට අනුව තොග චලන තොග නිෂ්පාදන කාර්යාංශය අපේ සෑම සියලු දෙනාම අපේ තෙල් පිරෝම් කරුවන්ගේ සංගමයක් එකතු කරගෙන මේ කරන්නට යෙදුන උදාාරතර පින්කමෙන්නේ මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙන්න ඕනේ. තොග චලන තොග නිෂ්පාදන අංශයේ වැඩනායකවරු ඒ වගේම අප කාර්යාංශයේ කාර්යාලය සේවක නිලධාරී මහතුන්ටත් ඒ වගේම අපේ තොග ගබඩා පර්යන්තයේ බෙදා හැරීම් අංශයේ සියලු නිලධාරීන් ඇතුළු සේවක මහතුන්ටත් ඒ වගේම අනෙකුත් අපට සහයෝගය දුන් කාර්යාංශවල සේවක මහතුන්ට ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ බෙදා හැරීම් පුද්ගලික අංශයේ අවසරරත ඊයන්සා එම සේවක මහතුන්ටත් අපිට විශේෂ සහයෝගයක් ලබා දුන්න ඔවුන්වත් මේ අවස්ථාවේ මතක් කර සිටිනවා. නම් නොකී සෑම සියලු දෙනාම අපි ආදරණීයව මතක් කර සිටිනවා මෙම උදාාරතර පින්කම සඳහා සහයෝගය ලබා දීම වෙනුවෙන්. ඒ වගේම මෙම YouTube නාලිකාව සම්බන්ධ වීම පිළිබඳව අපි සතුටු වෙනවා. අපි එතුමන්ටත් කියනවා මේ වගේ උදාාරතර පින්කම් ඔබේ නාලිකාව තුළින් ජනතාවට දකින්න සැලැස්වීමෙන් ඔවුනුත් ඒ සඳහා පෙළඹ වෙනවා. එවන් උතුම් කාර්යයන් ඉදිරියටත් කරගෙන යන්නට මේ අපි නම් නොකියූ සෑම සියලු දෙනාටම ඉදිරියටත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා මම මේ අවස්ථාවේ ස්තුතියි.